ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ ලංකාවේ හැංගිච්ච ලස්සන දියැල්ල. ඒ තමයි තලිය වැටුණු ඇල්ල. ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා යාළුවනේ. ඔයාලා තලිය වැටුණු ඇල්ල බලන්නේ අද Google Map එකේ තියෙන ලොකේෂන් එක හරියටම හරි නැහැ. ඒත් ඔයාලා ඒ ලොකේෂන් එක දාගෙන දිගටම යන්න. එතකොට ලොකේෂන් එක ලම් වෙද්දී ඔයාලට පැත්තකින් තලිය වැටුණු ඇල්ල පේන්න පටන් ගන්නවා. ඒ හරිය බෝඩ් එකක් දාලා තියෙන තලිය වැටුණු ඇල්ල කියලා. එතනින් ඔයාලගේ වාහන දාලා පොඩි අඩිපාරක් තියෙන ඒ අඩිපාර දිගේ පල්ලෙහාට යන්න පුළුවන්. එතකොට ඔයාලට දියැල ළඟට යන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ දියැලේ සද්දේ හෙන පැත්තට ඔයාලට පුංචි අඩිපාර දිගේ යන්න තියෙන කිලෝමීටර් 1.5ක් විතර. මේ ලොකේෂන් එකට යන පාර අපි අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම යාළුවනේ අපිට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයාලා දන්නවද යාළුවනේ මේ දියැල උස මීටර 50ක් වෙනවා. ඇත්තටම යාළුවනේ මට නම් මේ දියැල ළඟට යද්දි මාරම බයක් දැනුනේ. මේ දියැල පිහිටා තියෙන්නේ අලකොළ වතුයායේ. ඒ නිසා මේ දියැලට අලකොළ දියැල කියලා කියනවා. ඔයාලා මේ තැන් බලන්න යනවා නම් ඔයාලා අනිවාර්යෙන් බලන්න අපේ තවත් වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ අපි මේ ලොකේෂන් එක ළඟට මේ ලොකේෂන් එකට ළඟ ලස්සන තැන් 8ක් ගැන. අනිවාර්යෙන් ඒ තැන් ටිකත් බලන්නම යන්න. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක්.